මායාකාර කුඩය. එක්තරා ලස්සන වනාන්තරයක චුටි ලේනෙක් ජීවත් වුණා. ඔහු හරිම දඟකාර වගේම හරිම කරුණාවන්ත සතෙක්. දවසක් උදෑසන චූටි ලේනා කෑම සොයමින් වනාන්තරයේ මැදින් යනකොට පඳුරක් අස්සේ රන්වන් පාටින් යමක් දිලිසෙනවා දැක්කා. අම්මෝ මොකක්ද මේ? ලේනා පුදුමයෙන් පඳුර ළඟට ගියා. එතන තිබුණේ ඉතාමත් අලංකාර විවිධ මැණික් ගල් අල්ලපු පුදුම සාගත කුඩයක්. ලේනාට හිතුණා මේක වැස්ස වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔහු කුඩේ අතට අරගෙන ඒක විවෘත කරන්න උපරිම ශක්තිය යොදලා උත්සාහ කළා. ඒත් පුදුමයකට වගේ ඒ කුඩය හෙලවෙන්නේවත් නැහැ. හරියට ගලක් වගේ තදයි. ඔන්න ඒ වෙලාවේම අහස කළු කරලා තද වැස්සක් වැහෙන්න පටන් ගත්තා. විදුලි කෙටීම් සහ අකුණු හඬින් මුළු වනාන්තරයම ගිගුම් දුන්නා. ලේනා කුඩේ අටවන්න දඟලනවා දැකපු කෑදර කපුටෙක් එතනට පියාඹලා ආවා. "ඒයි ලේනා, ඕක මට දෙනවා. උඹට ඕක අරින්න බෑ. මම ඕක අරන් මගේ විතරක් ආරක්ෂාව සලස ගන්නවා" කියලා කපුටා කුඩේ උදුරගත්තා. කපුටා කොච්චර උත්සාහ කළත් අහංකාර කමින් කුඩේ අරින්න හැදුවත් ඒක විවෘත වුණේ නැහැ. අන්තිමේදී කපුටා තෙමෙමින්ම එතනින් පියාඹලා ගියා. චූටි ලේනා තෙමෙමින් ගසක් යටට වෙලා ඉන්නකොට වැස්සේ තෙමිලා සීතලෙන් වෙවුලන පුංචි කුරුළු පැටියෙක්ව දැක්කා. කුරුළු පැටියා පියාඹන්න බැරුව අසරණ වෙලයි හිටියේ. "අනේ පව් මම තෙමුණත් කමක් නැහැ. මේ කුරුළු පැටියාව බේර ගන්න ඕනේ" කියලා හිතපු චූටි ලේනා තමන්ගේ අත් දෙකෙන් කුරුළු පැටියාව තුරුරු කරගෙන උණුසුම් කළා. අන්න ඒ මොහොතේම පුදුම දෙයක් වුණා. අර තදින් වැහිලා තිබුණු මායා කුඩය ඉබේටම ටක් ගාලා විවෘත වුණා. ඒ විතරක් නෙවෙයි, ඒක ලේනාවයි කුරුළු පැටියවයි දෙන්නවම වහන්න පුළුවන් තරමට විශාල වුණා. කුඩයෙන් විහිදුණු රන්වන් ආලෝකය නිසා ඔවුන් දෙදෙනාට කිසිම සීතලක් දැනුනේ නැහැ. වැස්ස නතර වුණාට පස්සේ චූටි ලේනා එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි මේ කුඩය විවෘත වන්නේ තමන් ගැන විතරක් හිතන අයට නෙවෙයි, අනුන් ගැන හිතලා උදව් කරන පරිත්‍යාගශීලී අයට විතරයි කියලා. මේ වගේ ලස්සන කතන්දර අහන්න කාටුන් පුංචාපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.